Hi boys, ඉතින් මොකද වෙන්නේ? ඉතින් මම අද ගෙනල්ලා තියෙනවා Thief Simulator game එක. මේක තමයි ඉතින් මම මේ channel එකෙන් දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් අනිවාර්යෙන්ම subscribe කරලා නැතිවට subscribe කරලා support එකක් දෙන්න. ආවි නම් play කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. අපිට call එකක් එනවා විනීගෙන්. Hey, it's me, Vinny. Pick up that crowbar and listen up. අපිට මේ crowbar එක ගන්න කියලා තමයි මම හිතන්නේ කියන්නේ. අපි ගමු. ආයෙත් call එකක් එනවා. Lombardi's paid your bail. They're generous men, but they're all about reciprocity, if you get what I mean. Inventory You're up to the job. අපිට මේ රවුම් වලින් එකට දාගන්න පුළුවන් අපේ මේ crowbar එක. හරි. Q muscle එකෙන් ඒක අපිට ගන්න පුළුවන්. අපිට මෙන්න මෙහෙට යන්න කියනවා. අපි බලමු දැන් ගිහිල්ලා. මෙතන ඇන්ටි කෙනෙක් ඉන්නවා. ඇන්ටි බලන් ඉන්නේ ඔරු වෙනවද කියලා. ඔරු වෙන්නේ නැහැ ඇන්ටි. ඇන්ටි ආක බලාගත්තා ශනික වටස්සයන්. ඕකේ මං හිතන්නේ මෙතන කවුරු ඉන්නවා. අම්මට මාව කෙනෙක් ඉන්නවා මං කිව්වනේ. අප්පට මාමන මාට්ටු. මාමන මාට්ටු ප්‍රින්ස්. අයියෝ. අපිට ඉතින් ධම්ම තමයි ලෝඩ් දෙන්නේ. බලමු. ඒ ආයේ මාට්ටු. හරියයි මොකක්ද දන්නවද වෙන්නේ? අර ඇන්ටි බලාගෙන තමයි ඉන්නේ. ඒ ඉන්න මාට්ටු වෙන්නේ. අපි මෙතන වේගෙන් දුමුද? අර පැත්තට අර තරුයි දින පැත්තට වේගෙන් දුමු. මොකද්ද කියන එක හරියට දන්නේ නැහැ. හරි මොකුත් උන්නේ නැහැ මාට්ටු උන්නේ නැහැ. ආයෙත් කෝල් එකක් එනවා. Some dope left a flashlight on the ground. Take it, but don't let nobody see the light and call the cops. ඕකේ මෙතන අපි ටෝච් එකක් ගැන තමයි මම හිතන්නේ කිව්වේ. මෙන්න මෙතන ටෝච් එකක් තියෙනවා. ඕකේ. බ්ලොග්ද ඉන්න. අපිට මේ වීදුරුව කඩන්න කිව්වනේ. ඉතින් ඔයාලා හිතන්න එපා වැඩි අර මගේ වොයිස් එක ගැන. මේ වොයිස් මම පස්සේ කරන්නේ. මම මේ වීඩියෝ රෙකෝඩ් කරන වෙලාවේ මගේ වොයිස් එක රෙකෝඩ් වෙලා නැහැ. ඒ ඉන්න මම වොයිස් කරන්නේ පස්සේ. ඒක ගැන ඉතින් හිතන්න එපා. අපි ශනික පරස් ලූට් එක ගාමු. මේ වගේ නම් මොකුත් නැහැ වගේ අම්මට සල්ලි දිනවා. සල්ලි තමයි ඕනි. මෙතනත් සල්ලි දිනවා. පෑන් එකක් තියෙනවා. අපිට කෝල් එකක් ආයෙත්. ක්‍රෝබාර් එක මිනිස්සු දකින්න හොඳ නැහැ කියලා කියන්නේ. දැක්කොත් කේස් මං හිතන්නේ අපි මාරු මිෂනික් කාර්යයට. මේක තමයි ඉතින් මගේ පුංචි වාහනේ. අපි ශනික වරස්සන් අපිට මේක ෆස්ට් පර්සන් මෝඩ් එකකින් වගේම මේ තර්ඩ් පර්සන් මෝඩ් එකකිනුත් කාර් ඩ්‍රයිවිං කරන්න පුළුවන්. අපි දැන් ශනික ගෙදරට යන්. ඕකේ ආඩෝ අපිට ඒකක් හම්බ වෙනවා එතනින්. ආයිත් කෝල් එකක්. Good job, man. This just might work. Go get some sleep and we'll pick දේට this up in the හම්බෙමු. morning. ඕකේ අපි නිදා ගන්න තියෙන්නේ. අපි ඉතින් 5 විතර මේක නිදාගමු. අපි ඉතින් උදේම වැඩ කරන කට්ටිය ඉතින් උදේම නැගිටලා. ඕකේ නැගිට ආයිත් කෝල් එකක් එනවා. check the computer. කම්පියුටර් එක බලන්න කියනවා. ඕකේ හොරකම් කරන බඩු තියෙන මාකට් එකද මේ? ඔන්ලයින් මාකට් එකනේ. Click on Steal Your Forum. Here you can buy secrets.
අපිට මෙතන ගෙවල් වල සීක්‍රට් ගන්න පුළුවන්ලු. ඔය දොරවල් අරන ඉදි අනම්මනම් ඒ වගේ ගැන අපිට දැනගන්න පුළුවන් කියනවා මෙතනින්. මෙන්න මේ ටැබ් එකෙන්. මේක සල්ලි යන්නේ නැහැ මං හිතන්නේ. අනිත් ඒවාට සල්ලි යනවා වගේ අපිට කාර් එකට යන්න කියනවා. අපි මේ ටික බලාගෙන යන්. ඩැමේජ් වෙච්ච එකක් ගැනත් කියවනවා මෙතන. මොකක්ද දන්නේ ඒක නම් හරියටම. යතුරක් ගැනත් කියවනවා. මම හිතන්නේ මෙතන මෙන්න මේ ටැබ් එකෙන් අපිට තියෙන්නේ මේ අර සීක්‍රට් හොයාගන්න තමයි තියෙන්නේ. අපිට ලේසි වෙන්න අපි යන් කාර් එකට. ඉතින් ආයිත් කියන්න ඕනේ මගේ වොයිස් එක ගන්න වැඩි හිතන්න එපා. මොකද මේ පොඩ්ඩ අවුල් වොයිස් එක. මම මේ රෙකෝඩ් එක කරනලා වොයිස් එක රෙකෝඩ් වෙලා නැහැ. ලාවට එන්නේ. ඒ හින්දා තමයි මං ආයෙ වෙනම රෙකෝඩ් කරන්න හිතුවේ වොයිස් එක. ඉතින් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැති සෙට් එක සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. මේ channel එක පොඩ්ඩක් ළඟදී ඇදුවේ මගේ කලින් channel එක මම නැවතුවා. ඒකේ මයි ස්ට්‍රීමින් මේකේ මා ලයිව්. ඉතින් අනිවාර්යයෙන්ම හැමෝම සපෝට් එකක් දෙන්න. තව ගේම් ඉස්සරහට ගේන්නම්. ඔන්ලයින් ගේම් ගොඩක් දේවල් ඉස්සරහට ගේන්නම්. අපි යන් අපිට තරුවකින් පෙන්නනවා මාක් කියලා තැන. මං දන්නේ වරනේ ත්‍රිකෝණ වගේ ත්‍රිකෝණේ සමචතුරස්‍ර වගේ පෙන්වන්නේ අර අපි ගත්ත සීක්‍රට් වෙන්න ඕනේ. මේව තිබුත් මාට්ටුවේ. අපි ඉස්සරහට දාමු කාර් එක. බහිමු. ක්‍රෝබයික් ගම් බලන්න. මේ දිනා ඩැමේජ් වෙච්ච මේක. ඕකේ ඩැමේජ් වෙලා කියලා අපිට සීක්‍රට් එකකින් කිව්වේ. ඒක තමයි මේ. අපි දැන් යන් ඇතුළට යන්. සෝරි. එතන සල්ලි දිනනවා. සල්ලි තමයි ඉතින් ඕනේ. පාම් පුච්චන ටෝස්ටර් එක නේද? පෑන් දෙකක් තියෙනවා. මේ දින යතුරක් ගැනත් කිව්වා. ඒ යතුර මෙතන තියෙනවා. ටීවී එකක් තියෙනවා. ටීවී එක තමයි ලූට් කරන්න බෑ. ටෝච් එක. F මසල්ලෙන් ටෝච් එකක් තුන්නෙනවා. අපි ටීවී එක ගමු. අපි දොරෙන් යන්නේ. අපිට මං හිතන්නේ යතුර හම්බුණා. දැක්කනේ යතුරු ඉන්නවා. අපි දොරවල් අරගෙන යන්නේ. අපරාධේ වාහනේ ඇතුළටම දාන්න තිබ්බනේ. මොකක්ද කියන්නේ? බිග් අයිටම් අපිට ඩිකියට දාන්න පුළුවන් කියනවා. ඩිකිය හරිමු. ඕකේ. ලොකු අයිටම් දාන්නේ ඩිකියට අපේ. තා පොඩ්ඩින් ඇප්පෙනවා. ෂේප් එක රිවර්සක් ගාගමු. දේවාන්දර උරකම කරලා යන්නේ. ඉතින් වண்டிයක් යනවා. අපිට වාහන උස්සන්න බෑනේ තාම. බෑ මං හිතන්නේ ඉදට යන්. අඩුයි රිස් පාස් එකක්. මොකක්ද කරුවා ගෝල් එකක් කියන බලමු. I see you got my screen. Go to Black Bay. Black Bay. අපි Black Bay කියලා ටැබ් එකට යන්න කියනවා. I set up a page on there for the TV. Go there and sell it. TV මං හිතන්නේ ඉලෙක්ට්‍රිකල් නේ තියෙන. ඉලෙක්ට්‍රිකල් නේ තියෙන. මේ තියෙන TV එක. Good අපි work. විකුණුවා. Now, click on the Rent a Thug tab. Rent a Now මොකක්ද? here you can find a little මේ extra මොකක්ද? work. I put one on there just for you. The one with the dishes. Okay. Now drive back to 110 and break some dishes මොකද්ද with the dish? crowbar. ක්‍රෝබාරකින් කඩන්න කියන මොනවද ඩිෂ් වගේක්? ඩිෂ්ද පීරිස්ද මොනවද මන් දන්නේ.
පීරිසි වෙන්න ඕනේ පීරිසි වගේක් කඩන්න කියලා කියනවා. අපි ගිහින් බලමු. අපි ගියාගත්තට ගිහින් බලමු. එකසිය 10 විතර තමයි මට මතක හැටියට මේ හොරකම කරන්න තිබ්බේ. හොරකම් කරන්න නෙවෙයි තිබ්බේ. කඩන්න තිබ්බේ මොකද්ද මේ පීරිසි වගේ. මෙතන යාපැක් තියෙනවා අපිට 110 විතර. අපි යන්. අපි ගේට්ටුව අරගෙන යන් දැන් වාමු. කවුරු ගෙදර මිනිස්සුවත් ආවොත් ප්‍රශ්නනේ. අපිට තාම මං හිතන්නේ බෑ දොරවල් අරින්න. ජනෙල් කඩාගෙන යන්. ඕකේ ඇතුළට ආවා. අපි මේ ලූට් කරගමු ශනික. ඒක ගන්න බෑ. මේ පීරිසි කඩන්න තියෙන්නේ. උඩි කඩන්න දීලා තියෙන්නේ. අපි ශනිපරස් ලූට් කරගමු. අපේ ඉන්වෙන්ටරි ෆුල්. ඕකේ. ගන්න බෑ. ස්කිල් එකක් ගැන කිව්වා. මේ ටැබ් එකෙන් අපිට ස්කිල් තියෙනවා ඇක්ටිව් කරගන්න. හරියට දැන් තමයි අපිට අර මේ දොරවල් අරන ලොක් පික් එක අන්ලොක් උනේ. ශනික පරස්සන් ගෙදෙට්ට ගිහින් බලමු. ගෙදෙට්ට යන්. අඩු මේ පාර 100ක් හම්බුණා. ඕකේ. අපි කම්පියුටර් චෙක් කරලා බලමු. මේ දින සිම්පල් ලොක් පික්. Before you get yourself into trouble, try it on a training lock. අපිට ට්‍රේනින් ලොක් එකක් තියෙනවලු මෙතන. අමේසින්. අපි කරකවලා බලමු. අප්පච්චි මේ ලොක් පික් කැඩෙනවා. ඕකේ අරුණා. You did a good job on that old TV in the empty house. For a real job, you gotta scope the joint. Go to 111 by 7 a.m. and යන්න කියනවා. 7 උදේ 7ට ගිහිලා බලන් ඉන්න කියනවා. අපි ඉතින් 4 යන්න 6ටත් යන්න ඉනි දිගින්. අපි 6ට විතර යන් ගෙදරින්. ඉතින් බලමු ඒක ටයිම් එකට අපිට යා ගන්න පුළුවන් වෙයි. අපි යන්. අපි දැන් කඩන්න දෙන්න 111 ගෙදර. අපි වෙනවා ඉතින් 111 ගෙදර. අපි මේ අයින් දාගමු කාර්යය. ඕකේ මෙතන අපිට තරුවයක් පෙන්වනවා. මොකක්ද ගන්න කරන්න තින්නේ? වොච්. හරි මාක් කරන්න තින්නේ. අපි මාක් කරගත්තා. ස්ලීප් ද පාක්. අපිට දැන් තමයි මේ පාක් වල නිදා ගන්න පුළුවන් වාහනේ. අපි දැන් යම් පාක්කයක් තියෙනවා මෙන්න මෙතන ඇවැත්තේ. අර දින්නේ පාක්කිය. අපි ගිහින් බලමු පාක්කියට. යාවැත්ත දුරින් නැින්න බෑ. අපි මෙන්න මෙතන තියෙන පාක්කිය නිදාගෙන බලමු. අපිට 9 වෙනකන් නිදා ගන්න තියෙන්නේ. ඕකේ
9 වෙලාව අපි යන් ආයෙත් ඒකේ ගාවට මං හිතන්නේ දැන් කවුරුත් ගෙදර නෑ බලමු අපි ඇතුළට ගිහිල්ලා ශනික වරස් දොර කඩාගමු ඕකේ අපි ටීවී එකක් පේනවා ආපු ගමන් බොක්ස් එකකුත් පේනවා මෙතන අම්මට සිරි අඩු මගේ බෑග් එක ෆුල් මාඩන් අර ටික විකුණුවේ නෑනේ ශනික කාර් එකට දාලා බඩු ටික අපි ශනිවරස් ලූට් කරගමු සල්ලි දිනවා මේ මිනිස්සුන්ට සල්ලි එළියද කුලි කරලත් තියෙනවා සල්ලි ටීවී එක ගන්න ගලා මේක ලූට් කරගමු අපේ රේඩියෝ එකක් තියෙනවා මේ වගේ නම් මුකුත් ගන්න දේවල් නැහැ ටීවී කරන් පනිමු ඕකේ අපි ශනික වරස්යන් පෝන් ෂොප් එකට ගිහිල්ලා යන් ගෙදරට අපිට බියයක් තියෙනවා මෙන්න මේකින් මේ හොරකමෙන් Welcome. ලොකු දේවල් ටිකක් හම්බුන්නේ නැහැ ඉතින් බොක්ස් එකක් තියෙනවා විකුණන්න ආමගේ කලින් බොට් ටිකක් විකුණන්න ඕනේ අපි දැන් යන් ගෙදරට දැන් අපිට තියෙන්නේ මොනවද කරන්න කම්පියුටර් චෙක් කරලා බලමු මේ වගේ මොකුත් නැහැ ඔතේකේ තියෙන අර බොක්ස් එක විකුණන්න okay. The Lombardi's think their friend on Greenview needs a new window, but they think the one they got's fine. Go prove them wrong. අපිට අලුත් ජොබ් එකක් 112 විතර බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා ජොබ් එක නම් ගත්තද කොහෙද අනේ ඒක 110 විතර මේ තියෙන්නේ 112 විතර විස්තර ටික ඕකේ කොෆි මැෂින් එකක් තියෙනවා කියනවා කුස්සියේ එකත් හතරත් අතර කවුරුත් නැල්ලු ගෙදර අපි යන් හොරකම කරන්න අපි නිදාගමු 12 විතර නිකන් ඕකේ හරි දැන් අපි යන් 112 විතර මංකොල්ල කන්න තමයි දින්නේ දැන් ශනික වරස්සන්
අනිවාර්යෙන්ම ඉතින් subscribe කරලා නැති set එක subscribe කරන්න, share පාරක් දීලා support එකක් දෙන්න, like එකක් දාන්න, මගේ වැරදි දිනනවා නම් ඒවත් comment කරන්න, හොඳ දිනනවා නම් ඒවත් comment කරන්න. ඕකේ මෙන්න මේ හරි තමයි තියෙන්නේ 112 ගෙදර. මේ තියෙන්නේ ගෙදර. ඉතින් දාමුද? එයා පැත්තේ දාමුද? අපි වාහනේ පිටිපස්සෙන් දාමු. අන්න අතන ලෑල්ලක් තියෙනවා මචං. මට ඒතකොට සෙනිය පරස් පැන ගන්න පුළුවන් වාහනේට. බහගමු friends. පිටස් දිගියත් හරිමු. මේලා කවුරු හරි ගෙදර ඉන්නවා friends. ඇන්ටි කෙනෙක් ඉන්නේ. වෙලාව 12:57යි. දැන් යන්න ඕනි එළියට. බලමු අපි අර පැත්ත දුරින් තමයි යන්න තියෙන්නේ. ගේට්ටුවක් අම්මට ගල් දෙයක් තියෙනවා. අංකල් කෙනෙක් යනවා. ඇන්ටි එනවා. අපි මෙතන ෂේප් එක ඇංගිලා ඉමු. එනකන් ඇන්ටි එනවා. ඕකේ. ඇන්ටි යනවා මචං. අපි ශනිපරස්කින් දොර අරගමු. ඕකේ දොර ඇරියා. අපිට පිටිපස්ස දොරෙන් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මෙන්න තියෙනවා දොර. මොකක්ද මැසේජ් එකක් ආවා මොකක්ද කියලා නම් දන්නේ නැහැ. ශනිපරස් සොරකම් කරගමු. මට සිරි මගේ කාර් එක මාට්ටු බං. අතන දාලා තිබ්බ කාර් එක මාට්ටු. අම්මට සිරි අර අංකල් නේද මේ? අඩු අංකල් කැත වැඩ කරන්න එපාරුද? ඒ අංකල් මචං අර මම හම්බෙච්ච අංකල්. ඒ අංකල් 119 ගාලා බං. මෙන්න මෙතනින් දාමු. දැන් පේන්නේ නැහැ පාරට බාධාවක් නැහැ. මෙන්න එහා පැත්තේ තිබ්බ කුණු බක්කිය යන්ගෙමු. මේ තියෙන බඩු කෑල්ල අම්මට පොලිසිය මචං. ඒක හරියන්නේ නැහැ. මේ පැත්තට දුවමු. අර අංකල් තනියම අපේ පැත්තේම අවුෙන්න පාරුද? දුවමු මචං දුවමු. පොලිස් කාර්යය පස්සෙන් එනවා. මෙන්න මෙතන හැංගෙමු. හරි මචං පොලිස් අංකල් ගියා. තාම තරු දෙක පත් වෙලා තියෙන්නේ. පොලිස් අංකල් නම් ගියා. පොලිස් කාර් එක අරගෙන මගේ වටේ මෙන්න ආවා. මෙතනින් දුවමු. අප්පඩු මාට්ටු. අඩු මාට්ටුනා. ආයෙත් පටන් ගමු වැඩේ. අපි වාහනේ එයා පැත්තෙන් දාලා යන්න. මෙතනින් දාමු මචං වාහනේ. මේ හරින් දාමු. හරවලා දාමු. කොහොමද දාන්නේ? ගෙදර ඇන්ටි අනකන් ඉඳලා අපි මේ ගේ ඉස්සරහින් දාමු මචං. එතකොට අවුලක් නැහැ නේ. ඒතර ගෙදර වාහනේ වගේනේ. එහා පැත්තේ ගෙදර දාන්න පුළුවන් මේ හරින් වගේ. බහින්න බෑ බං බහින්න බෑ. අපි මේ ගේ ඉස්සරහින්ම දාමු. ඇන්ටි යනවා. ශනිය පටස් දාගම රිවසක් ගාගෙන එහෙම තියමු. ලොක් එක කඩමු මචං. ඕකේ දොර වහලා යන්. තනත් දොර ලොක් එකක් තියෙන එකත් කඩාගමු. එක ලොක් පිච්චර් නම් කඩනා. ඕකේ දොරත් ඇරියා. අපිට මෙතන දෙන කොපි මැෂින් එක සල්ලි වගේ තිබ්බ. මේ උඩ එකක් ගන්න ඕනේ. මේ තියෙන සල්ලි ටික මේ වෙත්ත නම් රිමෝට් එකක් තියෙනවා. ටීවී එක තියෙනවා මචං. ටීවී එක පන්නම් මචං අපි. මෙතනත් ටීවී එකක් තියෙනවා.
ටීවී එක බරයි මචං මේකෙන් දුවන්න බෑ. පරාජිතල දුර වාලගී ඩිකියත් ඇරලා ගින්නේ නෑ නේ අයියෝ වෙලා යනවා. මෙතන රේඩියෝ එකක් තියෙනවා අල්ලි තියෙනවා. මේ දෙකත් අරන් යන්න. මේ ටීවී එකත් අරන් ගින් දාමු සෙනික. ටීවී දෙකක් පැන්නුවා. මෙතන නම් මොකුත් නෑ. නෑ. මේක නම් ගන්න බෑ. සල්ලි දිනවා. කෝප්පයක් තියෙනවා. අපේ ජනෙල් අරින් මචං. ඒක අපේ කාර් එකට සෙනියන්න පුළුවන්. බෑග් එකේ බඩුවක තියෙන ඉතින් දාමු කාර් එකට. ඕකේ. අපි ඇතුලේ සෙනඟ පටස් සොරකම් කරගමු. ෆෝන් එකක් තියෙනවා. පරණ අයිටම් තියෙනවා. එරිනම් මොකුත් නෑ. වයින් බෝතලයක් තියෙනවා. මේ ජනෙලෙත් අරිමු. මෙන්න මේක අරන් යන්න. අම්මට සිරිපු ගෙදර මහත්තයා අම්මට සිරි අංකල් මේ දාපන් ඇතුළට කොහොමද දාන්නේ? අම්මට දාන්න ඉඩ නැහැ. කාර් එක ෆුල් පානිමු මචං. ආව් අංකල් බයි අපි ගියා. හරි අම්මෝ. තා පුඩ්ඩින් අංකල් මා මාට්ටු වල දෙනවා. යන් ගෙදරට බීවස්සත් තියෙනවා මේ වරකමෙන්. හරි එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා share කරලා like කරලා comment කරලා support එකක් දෙන්න. මෙච්චරලා වීඩියෝ බලුවට thank you. ඉතින් අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකකින් set වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න කියලා කියනවා. එහෙනම් boys අපි ගියා.